ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩ YouTube නාලිකාවට. ඉතින් කොහොමද ඔයාලට මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ පාපිස්සක් මහන්න කලින් පටි රෙඩි කරගෙන කොහොමද ඊට පස්සේ පාපිස්ස මහන්නේ කියලා. මේ ක්‍රමෙත් හරිම ලේසි. මේ විදිහට අපි අඟලේ පටි කපාගෙන ඊට පස්සේ මේ විදිහට රෙඩි කරගෙන යන්න. මේ මහන විදිහට පාට වෙන වෙනම පටි හදාගත්තාම රෙඩි කරලා හරිම ලේසි පාපිස්සක් මහන්න. ඊට අඩු කාලෙකින් ඉක්මනින් පාපිස්සක් මහ ගන්න පුළුවන්. ඉතින් මම කලින් පාපිසි මහන වීඩියෝ ගෙනල්ලා තියෙනවා. නෝමල් පුට් එකේ තමයි මේ රෙඩි කරගන්නේ. විශේෂ පුට් එකක් නැහැ. නිකම්ම නෝමල් අපි ඇඳුම් මහන පුට් එකේම මේ විදිහට අතින් රෙඩි කරගෙන යන්න. මේ විදිහට මම පාට ගොඩක් පටි රෙඩි කරගෙන තියෙනවා. ඊට පස්සේ තමයි මහන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට මහලා බලන්න. මම කලින් වීඩියෝ වල ගෙනල්ලා තියෙන්නේ නිකම්ම රැලි පටිය තියලා අඩියටම තියලා රැටි කරගෙන මහන විදිහ. ඉතින් ඔයාලා මේ ක්‍රමෙත් try කරලා බලන්න. හරිම ලේසි. මේ තියෙන රැලි කරපු ඒවා මේ විදිහට ලස්සන්ට රැලි කරලා තියෙන්නේ. ඉතින් හරිම ලේසි මේ ක්‍රමයක්. ඉතින් යාළුවනේ ඔයාලා තවමත් මගේ YouTube channel එක බලන්නේ මාව subscribe කරලා නෙමෙයි නම් මාව subscribe කරන්න කියලා තිත ආදරයෙන් ඉල්ලා සිටිනවා. like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් යාළුවන්ට බලන්න share කරන්නත් කියලා තිත ආදරයෙන් ඉල්ලා සිටිනවා. මම අරන් තියෙන්නේ පීසින් රෙදි. ටී-ෂර්ට් රෙදි වලත් පාපිසි මහන්න පුළුවන්. දැන් වෙනද පොලේ එක විදිහේ පාපිසි මහන රෙදි තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට රෙඩි කරලා මහලා බලන්න. පාට කීපයක් මේ විදිහට රැලි කරලා ඊට පස්සේ මහ ගන්න. ඉතින් මම කලින් දාපු වීඩියෝත් ඔයාලා බලන්න. පාපිසි මහන වීඩියෝ මම දාපු ඒවත් තියෙනවා කලින්. මේ විදිහට තමයි එන්නේ රැලි කරලා ඉවරුනහම. ඉතින් මේ වගේ ඔයාලා ගොඩක් පටි රෙඩි කරගන්න එකපාර. එතකොට ලේසි. මේ තව පාටක් රෙඩි කරගත්තු ඒ වගේම මම මේ වගේ පාට කීපයක්ම රෙඩි කරගෙන තියෙන්නේ. රෝස පාට, මේ වගේ ඊට පස්සේ පාට ගලපලා ලස්සනට මහන්නයි තියෙන්නේ යාළුවනේ. ඉතින් අපි බලමු දැන් කොහොමද පාපිස්ස මහගන්නේ කියලා. මේ විදිහට මම අඩියක් හදාගෙන තියෙනවා. අඩිය 16-24 අඩියක් මේක. ඩෙනිම් පටි ඇටච් කරලා වටේට ඕලොක් කරගෙන තියෙන්නේ මම. ඔයාලා ඕලොක් එක ගන්න නම් වටේට නමලා මහගන්න මේ විදිහට උඩට. ඕලොක් කරන්නම ඕනේ නැහැ. මේ විදිහට නමලා මහගත්තත් හරි. වටේම ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ වගේ අයිනකින් පටන් ගන්න.
විදිහට මුල්ලකින් පොඩ්ඩක් ඉස්සරහින් පටන් අරගෙන මහන්න. ඊට පස්සේ ආයෙ ඊළඟ රවුම හරවද්දි ඒ කුඩින් යනවා ආයෙ අයින් කරලා නැවත පටන් ගන්න ඕනේ නැහැ. ඒක දිගට මහගෙන යන්න පුළුවන්. පාට ඉවර වෙනකල් ඒ පාට මේ විදිහට අයිනෙන් තියලා මහකන්න ඉස්සෙල්ලම වටේට. දැන් ගොඩක් අය මේ පාපිසි ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා මහනවා පාපිසි. ඉතින් ඔයාලටත් පුළුවන් අලුතෙන් කුමක් හෝ රැකියාවක් කරන්න සොයන රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් පාපිසි මහල ඔයාලට පුළුවන් මුදලක් උපය ගන්න. ඔයාලත් මේ විදිහට කරලා බලන්න. ඊතර වැඩ කරන ගමන් දරුවන්ගේ වැඩ කරන ගමන් ඔයාලටත් පුළුවන් මේ වගේ දවසකට පාපිසි එකක් දෙකක් හරි මහ ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලටත් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ලයික් කමෙන්ට් දාන්න අමතක කරන්නත් එපා. ඊළඟ වටේ මහද්දි මේ වගේ ළඟින්ම යන්න මහන්න. ළඟ මැහුවාම තමයි පාපිස්ස ලස්සනට තියෙන්නේ. මම කලින් ඔයාලට වීඩියෝ ගෙනල්ලා තියෙනවා පාපිසි පටි රෙඩි කරන්න නැතුව මහන විදිහ. ඉතින් මේ විදිහට මහන්න කැමති අයට මේ විදිහටත් මහලා බලන්න පුළුවන්. ඒ ක්‍රමෙත් ලේසි. කලින් මහලා නැති කෙනෙකුට උනත් මැෂින් එකක් ගෙදර තියෙනවා නම් ඉතින් ඔයාලටත් පොඩ්ඩක් බලන්න. හරිම ලේසි. මේක මහ දෙයක් කරන්න නැහැ. ඉගෙන ගන්න ලේසි. අමාරු දෙයක් නෙමෙයි පාපිසි මහන එක. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයාලත් බලන්න මහලා. මම ඊළඟට නිල් පාටට ගැලපෙන නිසා රෝස පාට දානවා ඊළඟට.
ඊට පස්සේ මම නැවතත් මේ ක්‍රීම් පාට වගේ පාටක් තියෙන්නේ මේ මම මේ පාට නොමහනවා. කලින් වීඩියෝ වලත් අහලා තිබ්බා කීප දෙනෙක්ම පාපිසි රෙදි ගන්න කොහෙන්ද කියලා. ඉතින් ගොඩක්ම කට් පීස් විකුණන කඩවල් වල තියෙනවා පාපිසි රෙදි කිලෝ ගානට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඉන්න කිට්ටුවක කට් පීස් කඩ තියනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න. ඒ කඩවල තියෙනවා ඇත්තටම. හොයාගන්න අමාරු නැහැ. අඩි වලට රෙදිත් තියෙනවා කිලෝ ගානට තමයි තියෙන්නේ. මම නම් අඟලේ පටි කපන්නේ. ගොඩක් අය ඉතින් අඟල් එකමාර අඟල් දෙක පටි කපලා මහනවා. අඟලේ පටියෙන් කපලා මහුවාම ලස්සනයි පාපිස්ස. ඒක ඔයාලා කැමති විදිහට කරන්න. වලට මේක පාට කීපයක් අවශ්‍ය නැත්නම් පාට දෙකක් මැච් කරලා කලවමට මාරුවෙන් මාරුවට දාලා මහන්නත් පුළුවන්. මම නම් මේ පාපිස්සට පාට කීපයක්ම දාලා තමයි මහන්නේ. හැම වෙලාවෙම අලුතෙන් පටියක් තියලා මහද්දීන් ටැග් කරලා මහන්න. එන්නම් දිගටම ගැලවිලා යන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම පාපිස්ස දැන් මහලා ඉවරයි. ඉතින් නැවතත් වීඩියෝ එකකින් හම්බෙනකල් ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මම.